සුබ දවසක්. කමියුනිකේෂන් එකට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් කාලයකට පස්සේ මොබිටෙල් එකෙන් දැනෙන්න පැකේජ් එකක් දීලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලේ මොබිටෙල් ආයතනයේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් පැකේජයන් සම්බන්ධයෙන් තිබුණා. නමුත් මොබිටෙල් ආයතනයේ දැන් පාරිභෝගිකයන්ට වාසිදායක පැකේජ් කීපයක්ම හඳුන්වලා දීලා තිබෙනවා. ඉතින් අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන පැකේජ් එකත් මොබිටෙල් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඉතාම වාසිදායක පැකේජ් එකක්. ඉතින් මොකක්ද මේ පැකේජ් එක? මේ පැකේජ් එකෙන් පාරිභෝගිකයන්ට ලැබෙන වාසි මොනවද? මේ පැකේජ් එකට මොන මොන දේවල්ද ලැබෙන්නේ? මේ පැකේජ් එකේ මිල කීයද? මේ පැකේජ් එකත් කාඩ් භාවිතා කරලා කොහොමද දුරකථනයෙන් ඇක්ටිව් කරගන්නේ? මේ සියලු දේවල්ම මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ කමියුනිකේෂන් එක YouTube නාලිකාව subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. මේ වගේ දුරකථන ජාලවල සිදුවන අලුත්ම වෙනස්කම් අපේ channel එක හරහා ඔබට මුලින්ම දැනගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක තමයි අන්ලිමිටඩ් කොම්බෝ යටතේ තිබෙන මැක්ස් පැකේජ් එක. මේ පැකේජ් එකේ මිල රුපියල් 1598ක් වෙනවා. එතෙක් මෙතෙක් කාලයක් තුළ මොබිටෙල් ආයතනය විසින් හඳුන්වලා දුන්න සුපිරිම පැකේජ් එකක් කියලා මේ පැකේජ් එක මට නම් කරන්න පුළුවන්. මම මේ පැකේජ් එක තාම පාවිච්චි කරලා නැහැ. නමුත් මේ පැකේජ් එකට දෙන පහසුකම් ගැන සලකලා බලද්දි තමයි මේ විදිහට කියන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ පැකේජ් එකට ලැබෙන වරප්‍රසාද කියලා එකින් එකට. අපි මේ පැකේජ් එක මීට කලින් ආපු මොබිටෙල් මැක්ස් ප්ලස් පැකේජ් එකත් සමග සංසන්දනාත්මකව බලමු. ඔබ දන්නවා රුපියල් 1298ට තියෙන මැක්ස් ප්ලස් පැකේජ් එකට ලැබෙන්නේ මොනවද කියලා. ඕනෑම ජාලයකට කෝල් පහසුකම් ලැබෙනවා, SMS 1000ක් ලැබෙනවා. ඊට අමතරව එනිටයිම් භාවිතා කිරීමට GB 30ක ඩේටා ප්‍රමාණයක් ලැබෙනවා. ඊට පස්සේ සෝෂල් මීඩියා ඇප් 6ක් සඳහා GB 30ක් ලැබෙනවා HD පහසුකම යටතේ බලන්න. ඊට පස්සේ ස්ලෝ වීමකින් පස්සේ මාසයක් පුරාවටම භාවිතා කරන්න පුළුවන් මේ පැකේජ් එක. ඉතින් මේවා තමයි 1298 මැක්ස් ප්ලස් පැකේජ් එකට ලැබුණේ. ඉතින් අපි දැන් බලමු රුපියල් 1598ට. ඒ කියන්නේ රුපියල් 300යි වැඩි වෙන්නේ. ඒවට 300ක් වැඩි වුණාට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා. ඉතින් මේ පැකේජ් එකටත් අනිත් පැකේජ් එකට වගේම මාසයක් පුරාවටම ඕනෑම ජාලයකට දුරකථන ඇමතුම් ලබා ගැනීම පහසුකම ලැබෙනවා. ඊට අමතරව SMS 1000ක් ලැබෙනවා. ඉතින් මේක ලැබෙන විශේෂම වාසිය තමයි එනිටයිම් භාවිතා කිරීමට GB 40ක ඩේටා ප්‍රමාණයක් ලැබෙන එක. කලින් 1298 පැකේජ් එක ලැබුණේ GB 30යි. ඉතින් මෙතනදී තව GB 10ක් වැඩි වෙලා තිබෙනවා. ඊට අමතරව තවත් ප්‍රධාන වාසියක් තමයි සෝෂල් මීඩියා ඇප් 9ක් තියෙනවා මේ පැකේජ් එක සඳහා. ඉතින් මේ ඇප් 9 4G ක්වොලිටියෙන් භාවිතා කිරීමට GB 50ක ඩේටා ප්‍රමාණයක් ලැබෙනවා. ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව GB 50ක් මේ පැකේජ් එකේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ GB 50 ඉවර වුණායින් පස්සේ ටිකක් ස්ලෝ වෙනවා. එතන ඉඳලත් මාසයක් පුරාවටම මේ පැකේජ් එක සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් සඳහා. ඉතින් මේ සෝෂල් මීඩියා ඇප් 9 භාවිතා කිරීම සඳහා ලැබෙන GB 50ක ඩේටා ප්‍රමාණය ඉවරුණායින් පස්සේ මේ සෝෂල් මීඩියා ටිකක් ස්ලෝ වෙනවා. ඉතින් ඒ වෙනකොට අපේ එනිටයිම් ඩේටා තව ඉතුරුලා තිබෙනවා නම් සෝෂල් මීඩියා GB 50 ඉවරුණායින් පස්සේ එනිටයිම් GB වලට අපිට මාරු වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා ඇප් වලට ලැබෙන ඩේටා ප්‍රමාණය ඕෆ් කරන්න පුළුවන්. ඒක කරන්න කොහොමද කියලා මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතෙක් මෙතෙක් තුර මොබිටෙල් ආයතනය විසින් දුන්න හොඳම පැකේජ් එක කියලා මම ඔබට කලින් සඳහන් කරා. ඉතින් ඒකට හේතුවත් මම පැහැදිලි කරන්නම්. මොකද ඩයලොග් ආයතනයේත් 1598ට මේ පැකේජ් එකම තිබෙනවා. ඉතින් ඒ පැකේජ් එකේදී රුපියල් 1599කට ලැබෙන්නේ සෝෂල් මීඩියා ඇප් 6ක් පමණයි. ඊට අමතරව එනිටයිම් භාවිතා කිරීමට GB 15ක ඩේටා ප්‍රමාණයක් පමණයි ලැබෙන්නේ. ඉතින් මේකේ GB 40ක් ලැබෙනවා. GB 25ක වැඩිවීමක් තියෙනවා. ඊට අමතරව හච් එකෙත් මේ පැකේජ් එක තිබෙනවා. මීටත් වඩා මිල ටිකක් අඩුයි. නමුත් හැම ප්‍රදේශයකටම හච් එකේ සමානව සිග්නල් නැහැ. ඒක නිසා තමයි මොබිටෙල් ආයතනයේ මොබිටෙල් දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ පැකේජ් එක සුපිරිම පැකේජ් එකක් කියලාම හඳුන්වලා තියෙන්නේ. මේ පැකේජ් එකට සෝෂල් මීඩියා භාවිතා කිරීමට ඇප් 9ක් තියෙනවා කියලා මම කිව්වා. ඉතින් මේ ඇප් 9 මොනවද කියලා බැලුවොත් YouTube, Facebook, WhatsApp, Messenger, Instagram, TikTok ඊට අමතරව අලුතෙන්ම හඳුන්වලා දීලා තිබෙනවා ඇප් කීපයක්. Spotify, FaceTime, Netflix මේ කියන ඇප්ලිකේෂන් 9 භාවිතා කිරීමට තමයි GB 50ක 4G ඩේටා ප්‍රමාණයක් ලැබෙන්නේ. ඊට පස්සෙත් මාස පුරාවටම මේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ පැකේජ් එක කොහොමද පහසුවෙන්ම ඇක්ටිව් කරගන්නේ කියලා. මේ පැකේජ් එක පහසුවෙන්ම ඇක්ටිව් කරගන්න තිබෙන ක්‍රමය තමයි රුපියල් 1598ක් රීලෝඩ් කිරීම. මේ රීලෝඩ් එක දාගන්න වෙලාවේදී ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔබේ දුරකථනයට ණය පහසුකමක් අරන් තිබෙනවා නම් ඒකට අදාළ මුදල දාලා ඉන්න ඕන. නැත්නම් මේ එකතු කරන රීලෝඩ් එකෙන් තමයි ලෝන් එක කපාගන්නේ. ඊට අමතරව රුපියල් 1600ක් රීලෝඩ් දාලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා.
මුලින්ම ඔබගේ දුරකථනයේ ඩයල් පෑඩ් එකට ගිහිල්ලා #170 # ඩයල් කරන්න ඕන. මෙතනදී අපිට ප්‍රධාන මෙනුව එක ලැබෙනවා. මෙතනදී අංක 3 යටතේ තමයි මේ පැකේජ් එක තිබෙන්නේ. අන්ලිමිටඩ් කොම්බෝ පහසුකම යටතේ තමයි මේ පැකේජ් කීපය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී තිබෙනවා 1298 Max Plus පැකේජ් එක, 1598 Max පැකේජ් එක. ඊට අමතරව 1989 one shot ultra පැකේජ් එකත් මේ පහසුකම යටතේම තිබෙනවා. ඉතින් මෙතනදී අපි අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරන්න ඕන. ඉතින් මේ වීඩියෝගෙන් මම කතා කරන්න මෙතන අංක 2 යටතේ තිබෙන Max 1598 කියන පැකේජ් එක. ඉතින් මෙතනදී අපි අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන්න ඕන. ඊට පස්සේ මේ පැකේජ් එකට මොනවද ලැබෙන්නේ කියලා විස්තරයක් තියෙනවා. අවශ්‍ය නම් මේ ටික කියවලා තේරුම් ගන්න පුළුවන්. මෙතනදී මේ පැකේජ් එක ඇක්ටිව් කරනවා නම් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න ඕන. ඉතින් මේ වෙලාවේ මගේ දුරකථනයේ මීට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය නැහැ. ඒක නිසා මට මේ පැකේජ් එක ඇක්ටිව් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට තමයි කෝඩ් භාවිතා කරලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න තියෙන්නේ. ඉතින් මේ පැකේජ් එක පමණක් නෙවෙයි 1298 Max Plus පැකේජ් එක සහ 1989 one shot ultra කියන පැකේජ් එකත් මේ ආකාරයෙන්ම තමයි ඇක්ටිව් කර ගැනීමට තිබෙන්නේ. මේ පැකේජ් එකේ සෝෂල් මීඩියා භාවිතා කිරීම සඳහා GB 50ක ඩේටා ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ 50 ඉවරනායින් පස්සේ මේ සෝෂල් මීඩියා ස්ලෝ එකේ භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා. ස්ලෝ එකේ භාවිතා කරන්න අකමැති නම් ඔබගේ anytime data තවත් ඉතුරු වෙලා තිබෙනවා නම් anytime data වලින් මේ සෝෂල් මීඩියා භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ මේ සෝෂල් මීඩියා app ටික off කරන්න ඕන. සෝෂල් මීඩියා app package එක off කරායින් පස්සේ තමයි anytime data වලින් speed එකේ නැවත භාවිතා කිරීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් සෝෂල් මීඩියා app කොහොමද off කරගන්නේ කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. ඔබගේ දුරකථනයේ මැසේජ් ටයිප් කරන තැනට ගිහිල්ලා කැපිටල් ලකුරෙන් off කියලා ටයිප් කරලා හිස් තැනක් තියලා 1598 කියලා ටයිප් කරලා 160ට මේ මැසේජ් එක යවන්න ඕන. එහෙම මැසේජ් එක යවුවයින් පස්සේ මේ පැකේජ් එකේ සෝෂල් මීඩියා වලට අදාළ කොටස off වෙනවා. ඊට පස්සේ anytime data වලින් භාවිතා කරන්න පුළුවන්. හැබැයි anytime data තිබුණේ නැත්නම් මාසේ ඉතුරු දවස් කීපය ස්ලෝ එකේ භාවිතා කරලා ඊළඟ මාසෙදී මේ පැකේජ් එක නැවත දාගන්න. ඉතින් මෙහෙම තමයි මේ අලුතෙන්ම හඳුන්වලා දුන්න Mobitel Max පැකේජ් එක සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමට හැකියාව තිබෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා නම් මේ පැකේජ් එක සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. Mobitel ආයතනයේ ඉඳලා සුපිරිම පැකේජ් එකක් ඔබට හඳුන්වලා දුන්නා. මේ පැකේජ් එක භාවිතා කරලා මේ පැකේජ් එකේ තියෙන ගුණදොස් පිළිබඳව පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අනිත් අයට ඒ පිළිබඳව දැනුවත් වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී නවතමු. සියලු දෙනාට සුබ දවසක්.